සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලම වුරුත් හොඳින් ඇති කියලා හිතනවා. පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. පොඩි පරණ ගෙයක් ගැන පෙන්නන්න. බලන්නකෝ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙනනේ පැරණි නිවාස, පැරණි ගෙවල්. ඉතින් මේ අවුරුදු 100 ගණන් පරණ, 200 ගණන් පරණ අන්න ඒ වගේ පැරණි ගෙදරකට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. මං ඉන්න රටේ. ඉස්සරහට ලස්සන ගාඩන් එකකුත් තියෙනවා ගේ ඉස්සරහා. බේලියුස් ගහක් පොඩියට ගෙඩි හැදිච්ච තාම ඇපල් ගහක් තියෙනවා. එතකොට ලොකට් ගහක් තියෙනවා. ওই වගේ ඉතින් එහා පැත්තේ මිදිවැල් වගේ දේවල් තියෙනවා. තව පළතුරු ගස් තියෙනවා. මේ ගෙට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව. බලන්න මේ ගේ කොච්චර පරණද කියලා හිතා ගන්න පුළුවන් මේ පරණ බිත්ති ඔරලෝසුවෙම. ඒ වගේම තමයි මෙන්න මේ වහල. හැම මේ ගෙදර හැම කාමරයකම ගේ හැම තැනම තියෙන්නේ මේ වගේ තමයි වහල. මේක හදලා තියෙන්නේ මේ විදිහට හදලා තියෙන්නේ සීතලට වෘත්ත දෙන්නත් සීතල කාලෙට මේ යාළගේ ඩයිනින් රූම් එක ඊට පස්සේ මෙතන කිචන් එක මේ තමයි මං ඇවිල්ලා වෙච්ච තැන මේ ওই දොර පේන්නේ සාලේ ප්‍රධාන ගේ. කොට මේ නිදන කාමර බලන්න. ඒ වගේම තමයි පැරණ ගෘහ භාණ්ඩ තමයි තියෙන්නේ. මේ ගෙදර කවුරුවත් නැහැ. මේ ගෙදර මහත්තයා කියපු විදියට මේ බලන්න ඇඳන් වල ඇඳන් කොච්චර පරණද කියලා. අල්මාරිය, කණ්ණාඩි මේස. එතකොට මේ ගෙදර මහත්තයා කියපු විදියට මේ ගෙදර අයිති. යාළගේ සීයලගෙන් හරි කාගෙන් හරි පැවතෙන එකක් තමයි මේ ගෙදර. මේ බලන්න මේ අනෙක් නිදන කාමරයක්. ඒ කාමරෙත් තියෙන්නේ බලන්නකෝ අල්මාරිය. ඇඳන් කණ්ණාඩි මේස. මේ හැම එකක්ම ගොඩක් පරණ දේවල්. මේ එක බිත්තියක් මේ බලන්න. මේක බිත්තියක් අඩි 2කට වැඩිය පළලයි. ඒවා හදලා තියෙන්නේ ඒ කාලේ මේ බලන්නකෝ. මේ හදලා තියෙන්නේ සීතලට වෘත්ත දෙන්න. ඒ කියන්නේ අද බොහොම රස්නේ දවසක් මේ ගේ ඇතුළට ආවම සීතලයි. ඒ වගේම තමයි සීතල කාලෙටත් ඒකේ අනිත් පැත්ත සිදු වෙන්නේ ගේ ඇතුළට රස්නේ දෙනවා මේ බිත්ති වලින් මේ හදලා තියෙන මේ ගෘහ නිර්මාණ ඒ කාලේ තිබිච්ච ගේ ඇතුළේ ජනේල. ඒ කාලේ ලොකු වියදමක් කරලා මේ ගේ හදන්න ඇත්තේ. ඒ වගේම තමයි බලන්න මේ දැන් ගෙට ඇතුල් වෙන තැන ප්‍රධාන දොරටුව ආවම බලන්නකො ලස්සන view එකක් තියෙනවා. ඔය එහා පැත්තෙන් ඈතින් පේන්නේ සිරියාව කියන රටට ඔය කඳු වලින් එහා පැත්තේ තියෙන සිරියාව. ඉතින් මේ බලන්නකො ගාඩන් එකේ මේ මිදිවැලක් තියෙනවා. බලන්නකො මිදි කොළයක ලොකු මේ මිදිවැලේ. ඉතින් දෙලුම් ගස්, බ්ලැක්බෙරි ගස්, චෙරි ඒ වගේ පළතුරු වල තියෙනවා. රෝස මල් වල තියෙනවා. මේ බලන්නකො මේ මිදිවැල් ගෙඩි හැදිලා දැන් හැදීගෙන එනවා. වැල් වැවිලා. ඉතින් බලන්නකො. හරි ලස්සන තැනක මේ ගේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ගෙදර දෙමව්පියෝ නැතුණාම දරුවෝ ඉතින් විවාහ වෙලා යනෝනේ ඈතට. එහෙම වෙච්ච ගියක් තමයි මටත් මේ ගෙදරට එන්න ලැබුණේ. හම්බෙකින් හරි ලස්සන තැනක්. ඉතින් ආපහු මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.